හොඳයි ළමයි. දැන් අපි MR නානායක්කාර YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉතිහාසය ගැන බොහෝ දේවල් කතා කරලා තියෙන්නේ පළවෙනි වාරයට ඔය 10 සහ 11 පන්ති දෙකේ ළමයින්ට. දැන් ඉතින් අපි ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට සෙට් වෙන්න ඕන. අවුරුදු කාලා එහෙම තමයි මේ සැරේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එක ලියන්න වෙන්නේ. පළවෙනි වාර විභාගය සාමාන්‍යයෙන් ඔය අප්‍රේල් මාසේ අගභාගයේ මැයි මාසේ මුල වෙනකොට දායි. අප්‍රේල් 28 29 මැයි මුල් සතිය වෙනකොට පළවෙනි වාර විභාගය එනවා. පළවෙනි වාරයට 10 සූදානම් වෙලා ඉන්න ඉතිහාසයේ ළමයි නම් 10 පෙළ පොතේ පළවෙනි පාඩම් තුනම ඉවර කරගෙන මේ පළවෙනි පාඩම් තුනම මේ මූලාශ්‍රයයි ජනාවාසයි දේශපාලන බලයයි තුනම ඉවර කරගෙන හතරවෙනි පාඩමෙත් ඔය පාලනයේ දිහා පොඩ්ඩක් බලාගෙන හිටියොත් හොඳයි පළවෙනි වාරයට. සාමාන්‍යයෙන් ඉස්කෝලවල ඒ තරම් තමයි කරන්නේ. ඔය දැන් මූලාශ්‍ර පාඩම් කරනකොට දේශීය විදේශීය මූලාශ්‍ර ටික වෙන් කරගන්න. දීප වංශේ මහා වංශේ ලක්ෂණ ටික බලාගන්න. හරිද? ඊට පස්සේ පුරාවිද්‍යා මූලාශ්‍ර ටික බලාගන්න. අභිලේඛන කාසි නටබුන් චිත්‍රමූර්ති පුරාවස්තු. ඔය අභිලේඛන වලින් කාසි වලින් ඉගෙන ගන්න පුළුවන් සමාජ තොරතුරු ටික. ඒ විභාග ප්‍රශ්න හැටියට හැදෙනවා. අනිත් එක ඔය ලංකාවට ඇවිල්ලා පොත් ලියපු කට්ටිය එන්නේ නැතුව ලියපු කට්ටිය ඒකත් පොඩ්ඩක් බලන්න. ජනාවාස නම් ඉතින් කිසි කතාවක් නැහැ ප්‍රාග් පූර්ව මුල් ඓතිහාසික යුග ටික. නේද? MR නානායක්කාර YouTube නාලිකාවේ ඔය ප්‍රාග් පූර්ව මුල් ඓතිහාසික යුගවල විස්තර කරන ප්‍රශ්න ටික තියෙනවා. ඒ ටිකත් බලන්න. අනිත් එක තමයි ඔය දේශපාලන බලය. දැන් අපි මේ වෙනකොට අපේ YouTube නාලිකාව හරහා ඔය ගමික ගෘහපති පරුමක වගේ කාරණා ගැන සාකච්ඡා කරලා තියෙනවා. එතකොට රාජ්‍ය ආන්ත්‍රණය රාජ්‍ය බලය රාජ්‍ය වර්ධනය රාජ්‍යත්ව වර්ධනය ගැන අපි කතා කළානේ. ඔය මේ රජවරු කීප දෙනෙක් රාජ්‍යත්වයේ වර්ධනය කරගත්ත මුල්ම රජුරෝ ඉඳලා ඒ ටික බලා ගන්න. එතකොට රාජ්‍ය උරුමය රාජ්‍යත්ව සංකල්ප ටික ඒ ටික බලා ගන්න. අනිත් පැත්තෙන් ඔය එක්තැන් සමය හතරවෙනි පාඩමේ තියෙන රාජ්‍යයේ දේශපාලනයේ පැරණි සමාජය ගැන කොටස චුට්ටක් බලාගෙන යන්න ඉතින් හොඳට පාඩම් කරලා විභාගය ලියලා අපි පළවෙනි වාරයට ලකුණු 85 90ක් ගමු ඉස්කෝලේ පේපර් එක හදන්න. තවදුරටත් YouTube නාලිකාවත් එක්ක ඉන්න අපි YouTube live ටිකක් කරනවනේ. ඒ ටිකත් එක්ක වාර විභාගයේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. එහෙනම් අපි එහෙම සෙට් වෙමු. වාර විභාගයේ හොඳ ලකුණක් ගමු.